ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මුලින්ම කියනවා ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම ඔයාලගේ හීන බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දේ මුලින්ම මගේ channel එකට දාන පළවෙනි වීඩියෝ එක තමයි අලුත් අවුරුද්දේ දාන මුල්ම වීඩියෝ එක තමයි මේ. මම මේ වීඩියෝ එක කරන්නේ නම් ගිය අවුරුද්ද දෙසැම්බර් 22 23 වගේ තමයි ඒ වුණාට channel එකට අප්ලෝඩ් කරන්නේ මම අලුත් අවුරුද්දේ. ඔයාලා මේ දකින්නේ මම මගේ කාමරය අස් කරන එක තමයි. ඉතින් අලුත් අවුරුද්දක් එනකොට හැමෝම තමන්ගේ ඉන්න තැන, ගෙවල් දොරවල් හැමදේම අස් කරනවා, ලස්සන කරගන්නවා, තීන්ත ගානවා. පිළිවෙලකට ඉතින් ඔක්කොම කරගන්නවානේ අලුත් අවුරුද්දක් එනකොට හැමෝම අලුත් වෙනවා. ඉතින් ඒ විදියට මමත් මගේ රූම් එක අස් කරගත්තා. මුළු ගෙදරම අස් කරා. ඒ වුණාට ඒ දේවල් මම ඔයාලට අරගෙන ආවේ නෑ. මම ඉන්නේ රූම් එක අස් කරන එක තමයි ඔයාලට අරගෙන ආවේ. කලින් මගේ රූම් එකට ගාලා තිබුණේ කොළ පාට. ඔයාලට පේනවා ඇති. මම මෙදා පාර ගෑවේ සුදු පාට තීන්ත එක තමයි. ඇත්තටම ගොඩක් ලස්සන වුණා. එළිය වුණා කාමරේ සුදු පාට තීන්ත ගෑවම. අස් කරගෙන සුදු පාට තීන්ත ගෑවට පස්සේ හරිම ලස්සනයි එළියයි පිළිවෙලයි. ඔයාලට පේනවා ඇතිනේ දැන් තිබුණු විදිහට දැන් තියෙන විදිහ. ඉතින් ගොඩාක් එළිය වුණා. හරිම ලස්සනයි දැන්. ඔහොම තමයි ඉතින් මම කාමරේ අස් කරගත්තේ සම්පූර්ණයෙන්ම මුල ඉඳලම. ඉතින් ඔයාලට මම වීඩියෝ අරගෙන ආවේ නැහැ අස් කරපු. මට දවසක් වගේ ගියා උදේම පටන් අරගෙන හවස 6 විතර වගේ වුණා ඉවර කරගන්න තීන්තත් ගාලා. ඉතින් දැන් මේ තියෙන්නේ ජර්නල් එක ගැන. මං හිතුවා ජර්නල් එක ගැන වීඩියෝ ඒ කොටසත් මේ වීඩියෝ එකටම ඔයාලට එකතු කරනවා කියලා. මම කලින් ජර්නල් ගැන වීඩියෝ කරලා තියෙනවා. 2ක් විතර වීඩියෝ දාලා තියෙනවා මගේ channel එකට. ඉතින් දන්නේ නැති අයටත් එක්කම දැන් දන්න අයටත් එක්ක දැනගන්න එක්කම තමයි මේ ආයෙත් වීඩියෝ එක ගේන්නේ. මොකද දැන් අලුත් අවුරුද්දක් ලබන්නන තියෙන්නේ. ඉතින් කරන්නේ නැති අයට පටන් ගන්න පුළුවන් ජර්නල් එකක් ලියන්න. මම ඩයරි එකක තමයි මේ අවුරුද්දේ ජර්නල් එක ලියන්න ගත්තේ. මේකත් මම මුදල් වලට ගත්ත ඩයරි එකක් නෙමෙයි. මට හම්බුණ එකක් 2026 ඩයරි එකක්. ඉතින් මං හිතුවා ඒක මගේ මේ අවුරුද්දේ ජර්නල් එක ලියන්න ගන්නවා කියලා. කලින් නම් මම කඩෙන් පොත් අරගෙන තමා ලිව්වේ. කලින් අවුරුදු වල මම ජර්නල් ලියන්න ගත්තේ 2024 අවුරුද්දේ ඉඳන්. මම ඒ ගැන ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා. ඇත්තටම මම ගොඩක් ආදරය කරන ආස කරන දෙයක් තමයි මේ ජර්නල් පොත ලියන එක. මගේ ජීවිතේ ගොඩක් හොඳ විදියට හිතාගන්න බැරි විදියට වෙනස් වුණා හොඳ විදියට. ඉතින් මම ඒකයි ඇත්තටම මම මේකේ ලියන්නෙත් ගොඩක් වෙලේට මැජික් පොත කියලා. මම ඩයරි එක අරගෙන මේ අවුරුද්දේ මේ විදියට 2026 my journal කියලා ඉතින් ලියලා ඒක චුට්ටක් ඉතින් ඔය හැඩ වැට දාලා ලස්සන කරගන්නවා. ඊට පස්සේ ඉතින් ලියන්න ගන්න තමයි තියෙන්නේ. අපිට කැමති විදියකට ජර්නල් එක ලියන්න පුළුවන්. කැමති විදියකට ජර්නල් එකේ පොත ලස්සන කරගන්න පුළුවන්. පින්තූර අඳින්න පුළුවන්. පින්තූර අලවන්න පුළුවන්. ස්ටිකර්ස් අලවන්න පුළුවන්. කැමති විදියකට ඔයාලට පුළුවන් මේ ජර්නල් එක ලස්සන කරගන්න ලියන්න ඕන විදියකට. ඉතින් මම මුලින්ම ජර්නල් එක ලියන විදිහ මේ වීඩියෝ එකේ ඔයාලට තියෙනවා. මම පේලි 2ක් වගේ ලියලත් ඔයාලට පෙන්නනවා අදහසක් ගන්න දන්නේ නැති අයට. හැබැයි මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් ඕන තරම් වීඩියෝස් තියෙනවා ජර්නල් ගැන YouTube එකෙත්. මමත් 2024 ජර්නල් එක ලියන්න ගත්තේ YouTube එකෙන් දැනගෙන තමයි. නැත්තම් මම දන්නේ නැහැ. මට මේ අවුරුද්දේ පළවෙනි ඉඳන් ජර්නල් එක ලියන්න බැරි වුණා. ඒ තරමටම වැඩ වැඩි නිසා. නැත්තම් මම හැම අවුරුද්දකම පළවෙනි ඉඳන් තමයි ලියන්නේ. මේ අවුරුද්දේ මම තුන්වෙනි ඉඳන් තමයි ජර්නල් එක ලියන්න ගත්තේ. ඔයාලට දවස ගානේ ලියන්න ඕන නම් දවස ගානේ ලියන්නත් පුළුවන්. නැත්නම් දවස් දෙකෙන් දෙකට වුණත් ලියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. උදේට ලියන්නත් පුළුවන්. නැත්නම් රාත්‍ර නිදාගන්න යන්න කලින් ලියන්නත් පුළුවන්. ඔයාලා නිදහස ඕන වෙලේක මේ ජර්නල් එක ලියන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියනවා ජර්නල් එක ලියන්නේ නැති කෙනෙක් නම් ජර්නල් එක මේ අවුරුද්දේ ඉඳන්වත් ලියන්න ගන්න. ඔයාලගේ ජීවිතේ ගොඩක් හොඳ විදියට අනිවාර්යයෙන්ම වෙනස් වෙයි. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක. එහෙනම් මම අදින් වීඩියෝ එක ඉවර කරනවා. ආයෙ එනකන් ඔයාලා පරිස්සමින්